හැමෝටම ආයිබෝවන්. අද අපි අපේ පාඨමාලාවේ අන්තිම දවසේ, ඒ කියන්නේ අන්තිම කියලා කියන්නේ වර්ල්ඩ් වල අන්තිම කොටස කරන්නේ. මේ වෙනකන් අපි කරපු ටූල්ස් වල සම්පූර්ණ ප්‍රැක්ටිකල් එකක් තමයි අද කරන්නේ. මේ ප්‍රැක්ටිකල් එක මම ඔයාලට කරන විදිය කියලා දීලා මේ ડોකියුමන්ට් එක මම ඔයාලටත් දෙනවා හදන්න. ඔයාලත් මට මේ ડોකියුමන්ට් එක හදලා මට PDF එකක් විදියටත් Word ડોකියුමන්ට් එකක් විදියටත් ඔයාලා මට මේක සෙන්ඩ් කරන්න ඕන. මම ඔයාලට දැන් පියවරෙන් පියවර කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. ගැටලු තියෙනවා නම් මට මගෙන් අහන්න. හරි. අපි මුලින්ම Word document එකේ practical එකට මේකට මම විනාඩි 30ක කාලයක් තමයි වෙන් කරලා තියෙන්නේ. එතකොට මේකේ එක එක කොටසට මම විනාඩි ගාණ වෙන් කරලා තියෙනවා. ඒ වෙලාව අතර මේක කරන්න ඔයාලත් උත්සාහ කරන්න ඔයාලගේ ස්පීඩ් එක හදා ගන්න පුළුවන්. එතකොට මුලින්ම ප්‍රැක්ටිකල් එකේදී අපි මුලින්ම Word document එකක් open කරන්න ඕන. මම දැනට මම open කරගෙන ඉන්න document එකේම මේ ඔයාලට ක්‍රියාකාරකම කරලා පෙන්නනවා. ඔයාලා සාමාන්‍යයෙන් Word document එකක් open කරන විදිය දන්නවනේ. කොහොමද කරන්නේ? ෆයිල් වලට යන්න, ෆයිල් වල new කියන තැනට යන්න, new කියන එක හරහා ඔයාලට පුළුවන් document එකක් open කරගන්න. මම දැන් open කරන්න යන්නේ නැහැ. මම ඉන්න document එකේම මේ අදාළ මේ ප්‍රැක්ටිකල් එක කරනවා. ඊට පස්සේ මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මම කිව්ව දේ ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට page size එක A4 size වලට අදා ගන්න ඕන. කොහොමද කරන්නේ? අපි home tab එකේ මෙන්න මේ තියෙන tab එකේ home insert කියන තැනට යනවා. home මේ තියෙන තැනට ඔයාලා දන්නවා දැන් මේ වෙනකොට කරලා තියෙන්නේ insert. sorry insert නෙමෙයි page layout වලට යනවා. page layout වලට ගියාම page layout යටතේ තියෙනවා size කියලා. මේ size කියන තැනට ගියාම ඔයාලට පේනවා letter කියන size එක තමයි මෙයාලා select කරලා තියෙන්නේ. ඔයාලා select කරන්න ඕන A4 කියන size එක. මෙන්න A4 වලට දැම්මා. කොහොමද කරේ? page layout size A4. මේක සාමාන්‍යයෙන් හැමෝම දන්නව දැන්. ඊළඟට අපිට කියලා තියෙනවා මොකද්ද? හරි ඊළඟට අපිට කියලා තියෙනවා ඔරියන්ටේෂන් එක පෝර්ට්‍රේට් කරන්න කියලා. ඔරියන්ටේෂන් එක පෝර්ට්‍රේට් නම්බර් 3 යටතේ. මේ තියෙන ඔරියන්ටේෂන් එක. ඒක තියෙන්නේ page layout යටතේ තමයි. පෝර්ට්‍රේට් කරන්න. එතකොට අපි සාමාන්‍ය ડોකියුමන්ට් එකක් පෝර්ට්‍රේට් සිලෙක්ට් වෙලාමයි තියෙන්නේ. අපිට ලෑන්ඩ්ස්කේප් කරන්න පෝර්ට්‍රේට් කරන්න මේක උඩ ක්ලික් කරාම හරි. දැන් මම මේක පෝර්ට්‍රේට්ම තියන්න අරලා ඊළඟ එක බලනවා. ඊළඟට අපිට මාජින් හදන්න තියෙනවා. මාජින් එක normal තියන්න කියලා තමයි කියලා තියෙන්නේ. එහෙනම් අපි මාජින් එකට යනවා. මාජින් එකට ගිහිල්ලා normal කියන එක තෝරනවා. normal කියන එක තෝරනවා. ඔන්නම අපි මාජින් එක හැදුවා. දැන් මේ වෙනකොට මාජින් එක ගැනත් ඔයාලා දන්නවා. මොකද මාජින් එක කියන්නේ මෙන්න මේ කොලේ තියෙන මෙන්න මේ පටන් ගන්න මෙන්න මේ කෙලවර සහ අපි ටයිප් කරන්න තියෙන අතර ඉඩ පරතරය හදන එකට තමයි මාජින් එකක් කියලා කියන්නේ. ඔන්න එහෙනම් අපි මාජින් එකත් හැදුවා. කාට හරි ඇහෙන්නේ නැතිව හරි කියන දේවල් පැහැදිලි නැතුව හරි මැසේජ් එකක් හරි දාන්න. ඊළඟට අපිට හදන්න කියලා තියෙනවා font size sorry font face එක. අපිට font face එක තියලා තියෙන්නේ Calibri වලින් අපිට හදන්න කියලා තියෙන්නේ. මම මේ වචනේ font වලට ගිහිල්ලා ඕපන් කරගන්නවා. මම දැනට ලේසි වෙන්න මම එක අතින් මේක කරන නිසා මම මේක සිලෙක්ට් කරලා මේකේ කොපියක් අරගන්නවා. කොපියක් අරන් ෆොන්ට් වලට හෝම් වලට ගිහිල්ලා හෝම් වල මෙන්න මෙතන සිලෙක්ට් කරලා මම අතනින් කොපි කරගෙන ආපු ෆොන්ට් නේම් එක පේස්ට් කරනවා. control V උඩ ක්ලික් කරලා පේස්ට් කරනවා. එතකොට ඔන්න අපිට ඒ අදාළ ෆොන්ට් එක ආවා. මේක උඩ එන්ටර් කරන්න ඕන. control V ප්‍රෙස් කරලා enter කී එක ප්‍රෙස් කරන්න. එතකොට ඒ ෆොන්ට් එක ඇප්ලයි වෙනවා. ඔන්න දැන් ඒ ෆොන්ට් එකත් ඇප්ලයි වෙලා තියෙන්නේ. ඊළඟට ෆොන්ට් size එක 11ට තියන්නලු. මෙන්න මෙතනට ගිහිල්ලා ෆොන්ට් size 11 කියලා සිලෙක්ට් කරන්න ඕන. මම දැනට මෙතන ෆොන්ට් size 11 කරන්නේ නැහැ. මොකද මම දැන් මේ ඉන්න ડોකියුමන්ට් එකේම මේක කරන නිසා මම මෙතන මෙහෙම 11ට දැම්මොත් ඔයාලට දැන් මේ කරගෙන යන ටිකත් කුඩාවට පේන්නේ. ඒ නිසා මම දැනට මෙතන 14 සයිස් තියාගෙන යනවා. මොකද මම මේ කරන්න ඕන ටිකත් ඔයාලට පෙන්න යන්න නිසා. මෙතන ටිකත් පෙන්නන ගමන් මේක කරන නිසා. හරි. පැහැදිලි ඇති කියලා හිතනවා. ඔයාලා
හදද්දී 11ට කරන්න මම දැන් මේ ડોකියුමන්ට් එක හදන විදිය මෙතන තියෙන කොටසත් එක පෙන්වන්න ඕන නිසා එකම ડોකියුමන්ට් එකේ හදන නිසා තමයි මම ෆොන්ට් සයිස් 14ට තියලා යන්නේ. ඊළඟට ලයින් ස්පේස්. ලයින් ස්පේස් එක හදන්නත් අපිට හෝම් යටතේ මෙන්න මෙතන තියෙනවා ලයින් ස්පේස් එක. මට ලයින් ස්පේස් එක 1.15ට හදා ගන්න ඕන. මම ඕන ලයින් ස්පේස් එකත් 1.15ට හැදුවා. දැන් ඔන්න අපි සාමාන්‍යයෙන් පේජ් එකක් සෙටප් කරගෙන ඉවරයි. සම්පූර්ණයෙන්ම අපි පේජ් එකක් සෙටප් කරගත්තා. ඒ සෙටප් කරගනිපු පේජ් එකේ තමයි දැන් අපි මේ එඩිට් එක කරගෙන යන්නේ. දැන් අපිට ඊළඟට හදන්න කියලා තියෙනවා වර්ඩ් ආර්ට් එකක් දාන්නලු. වර්ඩ් ආර්ට් එකක් දාන්න. ඒකේ ටයිප් කරන්න කියලා තියෙනවා monthly office performance report කියලා අපිට මේකේ ටයිප් කරන්න කියලා තියෙනවා. එහෙනවද මම පොඩ්ඩක් මේ මයික් එක පහතට දැම්මා. දැන් මම මේ වචනේ ටයිප් කරන්න නැතුව මේක කොපි කරලා රයිට් ක්ලික් කරා කොපි කරලා මම මේක මේ ડોකියුමන්ට් එකේ පහතින් මම අලුත්ම ડોකියුමන්ට් එකක් හරි. මම මේකේ පේස්ට් කරනවා. හැබැයි මේක නිකන් පේස්ට් කරන්නේ නැහැ. මට මේක වර්ඩ් ආර්ට් එකක් විදියට තමයි දාන්න කියලා තියෙන්නේ. එහෙනම් මම මේකේ වර්ඩ් ආර්ට් කියන එක ගන්න ඕන. ඉන්සර්ට් යටතේ තියෙනවා මෙන්න මෙතන වර්ඩ් ආර්ට් කියලා. වර්ඩ් ආර්ට් වලට යන්න. වර්ඩ් ආර්ට් වලට ගියාම බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා අපිට කැමති ස්ටයිල් එකක්. මේ තියෙන ස්ටයිල් වලින් ඔයාලට කැමති ස්ටයිල් එකක් උඩ මෙහෙම ක්ලික් කරන්න. ක්ලික් කරාම මේක මෙතනට ඇප්ලයි වෙනවා. මෙන්න මේ විදිහට ඒක ඇප්ලයි වෙනවා. මේ තියෙන වචනය ඇතුලේ අපි රයිට් ක්ලික් කරලා පේස්ට් කරනවා අතනින් අරගෙන ආපු වචනේ. ඔය තියෙන්නේ අපි අතනින් අරගෙන ආපු වචනේ. monthly office performance report කියන එක. මේක සෙන්ටර් කරන්න කියලා අපිට කියලා තිබුණා. බලමු. ඒ වර්ඩ් ආර්ට් එක ඒ විදිහට ටයිප් කරලා වර්ඩ් ආර්ට් එක මොනා කරන්නයි කියලාද වර්ඩ් ආර්ට් එක සෙන්ටර් කරන්න කියලා තියෙනවා. ටිකක් සයිස් එකත් ටිකක් ලොකු කරන්න කියලා තියෙනවා. එහෙනම් අපි යමු. මෙන්න මේක අපිට සෙන්ටර් කරන්න කියලා තියෙනවා. මේක සෙන්ටර් කරන්න නම් හෝම් වලට ගිහිල්ලා හෝම් වල මෙතන සෙන්ටර් කියන එකට ක්ලික් කරන්න. එතකොට මේක සෙන්ටර් වෙනවා. ඊට පස්සේ මේකේ සයිස් එක ටිකක් ලොකු කරන්න කියලා තියෙනවා. මම මේකේ මේ වටේ තියෙන උඩි කොටු වලින් ඇදලා මේකේ සයිස් එක ටිකක් විශාල කරනවා මේ විදියට. හරි. අපිට තවදුරටත් මේක විශාල කරන්න අවශ්‍යයි නම් මේක සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙන ෆොන්ට් වලින් තවත් මේක විශාල කරන්න පුළුවන්. මේ විදියට. මම දැනට මේක 36 කියන සයිස් එකේම තියෙනවා. ඔව්. මේ දෙකෙන් කැමති එකක් තියන්න පුළුවන්. අපිට එක ලයින් එක තියෙනවා නම් මෙහෙම තියන්න පුළුවන්. මම ලයින් දෙකකට අරගන්නම්. මේ විදියට තියෙනවා. ඊට පස්සේ අපිට මොකද කරන්න කියලා තියෙන්නේ? හරි. ඊට පස්සේ අපිට කියනවා chart එකක් දාන්න කියලා. ඒ chart එකේ columns 5ක් row 5 sorry type මේ columns 4ක් row 5ක් තියෙන්න ඕන කියලා කියනවා. මම එහෙනම් chart එකක් ගන්නවා. අපිට මෙතන දාලා තියෙනවා කොහොමද header එක bold වෙන්න ඕන, table එක all border කරන්න ඕන, table එක center align කරන්න ඕන කියලා කියනවා. අපි එකට table එක හදාගෙන ඉමු. කොහොමද කරන්නේ? අපි මේ ටයිප් කරන්න ඒ ටේබල් එක ඇඩ් වෙන්න ඕන තැනට කර්සර් එක තියලා ඊට පස්සේ ඉන්සර්ට් වලට යන්න ඉන්සර්ට් වලදී අපිට කිව්වේ කොලම්ස් 4ක් ගන්න. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට තියෙනවා 4ක් ගන්න පහතට රෝස් 5ක් ගන්න කියලා. මෙන්න මේ විදිහට 5ක් ගන්න කියලා. ඊට පස්සේ මේක ඇතුලේ අපිට දත්ත ටික මේ ටයිප් කරන්න කියලා. දැනට මම මේක ඇතුලේ දත්ත ටයිප් කරන්න යන්නේ නැහැ. අපිට වෙලාව මදි නිසා මම මේ ටේබල් එක ක්ලික් කරලා ඩිලීට් කරලා
මේ ටේබල් එක ගන්න විදිය ඔයාලට මතකයි නේද? ඔයාලා මේ ටේබල් එක අරගෙන මේ ටේබල් එකේ දත්ත ටයිප් කරන්න එකින් එකට මම දැනට මේ ටේබල් එක කොපි කරන් ඇවිත් අතනින් තියෙනවා. ඔයාලා කොපි කරන්න එපා. ඔයාලට මේ පුරුදු වෙන්න ඕන නිසා ඔයාලා ටේබල් එක අතින් ටයිප් කරන්න. එතකොට තව මොනවා හරි ප්‍රශ්න ආවොත් ඔයාලට අහන්න පුළුවන්. මම දැනට මේක කොපි කරලා මෙතනින් ගෙනත් තියෙනවා. පේස්ට් කරනවා. හරි. දැන් මේ ටේබල් එක අපිට මොකද කරන්න කියලා තිබුණේ? මේකේ හෙඩර් ටික බෝල්ට් කරන්න කියලා කියනවා. මෙන්න මේක බෝල්ට් කරන්න කියලා. මේ විදිහට ක්ලික් කරාම මේක බෝල්ට් වෙනවා. ඔන්න දැන් බෝල්ට් වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා මම ගේනකොටත් මේක බෝල්ට් වෙලා තිබුණේ. මම ඔයාලට පෙන්වන්න නිසා මේක උඩ ක්ලික් කරේ. එතකොට මේ තියෙන අකුරු දෙකට වඩා මේ තියෙන පල්ලෙහා තියෙන දත්ත වලට වඩා උඩ තියෙන මේකේ තියෙන හෙඩින් එක අකුරු වල වෙනසක් ඔයාලට පේනවා. ඇති ටිකක් අද කළු අකුරෙන් පේනවා. ඊළඟට මේක චුට්ටක් මම විශාල කරනවා. මෙන්න මේ තියෙන තැනට ගියාම ඊතලේ වෙනස් වෙන විදිය බලන්න මේ දෙපැත්තේ සුදු පාටින් ඊතලේ දිස් වෙන වෙලාවට ක්ලික් කරගෙන අපිට අවශ්‍ය ප්‍රමාණයට මේක විශාල කරගන්න පුළුවන් ওই විදියට. ඊට පස්සේ මේකේ බෝල්ඩර් එක ඕල් බෝල්ඩර් දාන්න කියලා තියෙනවා. මම මේකේ ක්ලික් කරලා මෙන්න මෙතන මේ තියෙන ඕල් බෝල්ඩර් උඩ ක්ලික් කරනවා. එතකොට මේක ඕල් බෝල්ඩර් වෙනවා. හරි. දැන් ටේබල් එක අපිට සෙන්ටර් කරන්න කියලා තියෙනවා. මම ටේබල් එක සිලෙක්ට් කරලා හෝම් යටතේ තියෙන සෙන්ටර් කෙනෙකුට ක්ලික් කරනවා. එතකොට මේ ටේබල් එක සෙන්ටර් වෙනවා. හරි. එතකොට හරි. දැන් ඔන්න අපි ටේබල් එකත් හදලා ඉවරයි. ටේබල් එක අපිට තව ටිකක් ඉහළට අරගන්න ඕන නම් මෙහෙම ඉහළට ගන්න පුළුවන්. ස්පේස් අනුව අපිට ඒක එහා මෙහා කරගන්න පුළුවන්. කොතනද කරේ? මෙන්න මෙහෙම ක්ලික් කරගෙන අපිට ඕන විදියට ඉහළ පහළට අරන් යන්න පුළුවන්. හොඳයි. දැන් මොකද අපිට කරන්න කියලා තියෙන්නේ කියලා බලමු. ටේබල් එකක් අපි හැදුවා. ඒක හෙඩර් එක බෝල්ට් කරා. හොඳයි. ඊළඟට අපිට chart එකක් දාන්න කියලා තියෙනවා. මේ විදිහට chart එකක් දාන්න කියලා කියනවා. මොකද්ද අපිට දාන්න කියලා chart එක? කොලම් chart එකක් දාන්න කියලා තියෙනවා. insert කරන්න ඕන ටේබල් එකට පහතින් sample data replace කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ තියෙන දේවල් ටික තමයි අපිට දාන්න කියලා තියෙන්නේ. මම මේ තියෙන කොටස ටයිප් කරන්න වෙන නිසා මම මේක සිලෙක්ට් කරලා කොපියක් අරගෙන තියාගන්නවා. මම තව ටිකකින් කියන්නම් මම එහෙම කරේ කියලා. දැනට මම මේක කොපියක් අරගෙන මම යනවා අපි මේක එඩිට් කරන තැනට. අපි දැන් මේක එඩිට් කරන්නේ මෙතන. මට දැන් chart එක එන්න ඕන මෙන්න මෙතනට. මම මෙතනට ගිහිල්ලා insert යටතේ chart තෝරනවා. insert යටතේ chart තෝරනවා. ඒකේ කොලම් අපිට තෝරන්න කියලා තියෙනවා. මම ගිහලා columns උඩ ක්ලික් කරනවා. columns උඩ ක්ලික් කරලා මෙතනින් මේ කොලම් එක තෝරනවා. තෝරලා OK කරනවා. මෙහෙම OK කරාම Excel sheet එක අපිට open වෙලා පෙන්නයි. හරි. මෙන්න මේ විදිහට අපිට Excel sheet එකක් open වෙලා පෙන්නනවා. දැන් මේ Excel sheet එකේ මම අතනින් අර copy කරගෙන ආපු ටික තියෙන්නේ. මම ඒ copy කරගෙන ආවේ ටිකක් ලේසි වෙන්න. නැත්තම් මෙන්න මේ තියෙන ඒවල ඔයාලා අදාළ අතන තිබිච්ච දේවල් බල ටයිප් කරන්නයි ඕන. කැටගරි 1 2 3 කියන එකට ඔයාලා ඉස්සලා තිබුණු විදිහට ටයිප් කරන්නයි ඕන. මම දැනට අරගෙන ආපු ටේබල් එක මේකට පේස්ට් කරනවා. ඔන්න හරි. ඊට පස්සේ දැන් මට මේ කොටස් ටික අවශ්‍ය නැහැ. මම මේ කොටස් ටික මකලා මේක එක ටේබල් එකක් බවට ඔන්න පත් කරගත්තා. දැන් මම මේක ක්ලෝස් කරලා අයින් කරනවා. හොඳයි. ඔන්න මට දැන් chart එකක් ඇප්ලයි වුණා. අපිට අර දීපු දේවල් අනුව chart එකක් ඇප්ලයි වුණා. අපිට කියලා තිබුණේ මෙන්න මේ දත්ත ටික දාලා මෙන්න මේ විදිහට chart එකක් හදන්න කියලානේ. ඔන්න ඒක හරි. ටේබල් එකට පහලින් එක තියන්න කියලා තිබුණා. කොලම් chart දාන්න කියලා තිබුණා. හරි. ඊට පස්සේ chart title එක department performance කියලා දාන්නලු. මම මේකත් ටයිප් කරන්නේ නැතුව කොපියක් කරගෙන යනවා. කොපි කරලා
chart එකට උඩින් මම මේක paste කරනවා. දැන් මේක මාතෘකාවක් විදියට හදාන්න ඕනනේ. එහෙනම් අපිට කියලා නැතත් අපි චුට්ටක් මේක මාතෘකාවක් විදියට හදමු. කොහොමද කරන්නේ? ටිකක් මේක bold කරලා සෙන්ටර් කරමු. හරි. ඔන්න සෙන්ටර් කරා. ඔය විදියට ටේබල් එක chart එක හැදුවා. ඔන්න දැන් අපි chart එකකුත් apply කරලා තියෙන්නේ. ඊළඟට අපිට මොකද කරන්න තියෙන්නේ? අපිට විනාඩි 6ක් ඇතුළත කරන්න තියෙනවා කොලම්ස් දෙකක මෙන්න මේ පැරග්‍රාෆ් එක දාන්න තියෙන. ඒකට ඔයාලා මේක ටයිප් කරන්න ඕන. මම අර ඉස්සර වෙලා කරා වගේම මේකේ කොපියක් කරන් යනවා. ලේසි වෙන්න ඔයාලා ටයිප් කරලා ඒක කරන්න ඕන. කොපි කරා අපිට පැරග්‍රාෆ් එක මේක හදා ගන්න විදිහත් අපිට කියන දේ ලේඅවුට් යටතේ කොලම්ස් වල 2 තෝරන්න කියලා තියෙනවා. මම දැන් ටයිප් කර ඉන්න ස්ථානට යනවා. එඩිට් කරන ස්ථානට ගිහිල්ලා මෙන්න මෙතන එහෙම තෝරලා කර්සර් එක තියන්න ඕන. තියලා ඉවර වෙලා ලේඅවුට් යටතේ කොලම්ස් තෝරලා මම මේක මෙතනින් අර වචනෙට ගෙනල්ලා තිබ්බා. තියලා මේක සිලෙක්ට් කරලා කොලම්ස් යටතේ තියෙන 2 කොලම්ස් කියන එක තෝරනවා. එතකොට ඔයාලට පේනවා ඇති මේක 2 කොලම්ස් වලට බෙදුනා. අපිට මේක පොඩි කොටසක් පහතටත් ගියා. ඒ පහතට යන්නේ මේ කොලේ ඉඩ මදි වෙන නිසා. එතකොට අපිට ඒක හරියටම එක කොලයකටම හැදෙන්න ඕනේ නම් මේ උඩ ඉඩ වලින් මේක හදන්න තියෙන්නේ. එතකොට මෙන්න මෙතනින් අපිට පොඩ්ඩක් ඉඩ අඩු කරගන්න පුළුවන්. එහෙනම් මෙන්න මෙතන මේක තව පොඩ්ඩක් පොඩි කරගන්නවා මෙතෙන්ට. එතකොට ටේබල් එක අපිට තව ටිකක් උඩට ගන්න පුළුවන්. මෙන්න ටේබල් එක තව ටිකක් උඩට ගන්න පුළුවන්. මෙතනත් අපිට ඩිපාර්ට්මන්ට් කියන එක තව ටිකක් උඩට ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මාතෘකාව ආයෙත් අපි සෙන්ටර් දානවා. එකපාරක් මේක උඩට ගන්නදී ඒක ආයේ සෙන්ටර් එක නැති වෙන නිසා උන් අපි ආයෙ සෙන්ටර් කරා. දැන් අපි බලමු. දැන් පහතින් ගානට ඇඩ්ජස්ට් වෙලා තියෙනවා. උඩින් ගානට හදාගෙන යනකොට යටින් ගානට සෙට් වෙනවා. හරි. දැන් අපි මේ වෙනකන් ඔය වැඩ ටික කරගෙන ආවා. දැන් අපිට මොකද කරන්න තියෙන්නේ කියලා බලමු. හරි. අපිට ඊට පස්සේ කියනවා ෂේප් එකක් දාන්නලු. ඒක රෙක්ටැන්ගල් වලින් දාන්නලු. ෂේප් එක ඇතුලේ ටයිප් කරන්න කියලා කියනවා. අපිට ෂේප් එක ඇතුලේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් කියලා අපිට ටයිප් කරන්නලු. හරි. මම ඒකත් අර ඉස්සර වෙලා වගේ powered by administration කියන කොටසම ටයිප් කරන්න ඕන. ඒ නිසා මම ඒකම කොපි කරලා අරගෙන යනවා. මේක තියන්න ඕන තැනින් mouse pointer එක තියලා මම shape එකක් ගන්නවා. shape insert යටතේ තියෙනවා shape උඩ click කරාම rectangle තියෙන මෙන්න මේ සලකුණ rectangle වලට mouse pointer එක අරන් යනකොට මේ වල නම් බලා ගන්න පුළුවන්. oval shape එක. එතකොට මේ තියෙන rectangle එක ගන්න අරගෙන mouse pointer එක මෙහෙම click කරගෙන මේක ධන ලකුණ වගේ නේද click කරගෙන මෙහෙම අදින්න. එතකොට මේක මේ විදිහට ඇඳෙනවා. ඊට පස්සේ අපි අරගෙන ආපු වචනේ තියෙනවනේ වචනේ මේකට ටයිප් කරන්න බෑ මේ නිකන් තියෙද්දි අපි අනිවාර්යයෙන්ම මේක උඩ එකවරක් රයිට් ක්ලික් කරන්න ඕන. හරි. මෙහෙම තියෙන්නේ මේක උඩ රයිට් ක්ලික් කරන්න. රයිට් ක්ලික් කරාම එනවා මෙනු එකක්. ඒකේ add text කියන අවස්ථාව තෝරන්න add text කියන එක. එතකොට මෙතන cursor එක එනවා. ඒ cursor එක ආවම අපිට මේ විදිහට ඕන වචනයක් ටයිප් කරන්න පුළුවන්. මම දැන් ටයිප් කරන්න යන්නේ නැහැ. මම අර ඉස්සර වෙලා අරගෙන ආපු වචනේ මම රයිට් ක්ලික් කරන්න යන්නේ නැහැ. ඉස්සෙල්ලා අරගෙන ආපු වචනේ මේක උඩ paste කරනවා.
මේ විදියට. ඊට පස්සේ අපිට මේ වචනෙට මොකද කරන්න කියලා තිබුණා බලමු. අපිට ෂේප් එක ලයිට් කලර් කරන්න කියලා තියෙනවා. ටෙක්ස්ට් එක සෙන්ටර් අලයින් කරන්න කියලා කියනවා ටෙක්ස්ට් එක. එහෙනම් මේ ටෙක්ස්ට් එක සෙන්ටර් අලයින් කරන්න කියලා තියෙනවනේ. මෙන්න මේක උඩ මෙහෙම ක්ලික් කරලා මේ තියෙන සෙන්ටර් අලයින් කරාම ඒක මේ විතර මැදට එනවා. ඊට පස්සේ ෂේප් එක ලයිට් කලර් කරන්න කියලා තියෙනවා. මම මේ ෂේප් එක උඩ දෙපාරක් ක්ලික් කරනකොට ඔයාලට පේනවා ඇති ෂේප් ෆිල් කියලා මෙන්න මෙතන ෂේප් ස්ටයිල් බොක්ස් එක එනවා. ඒකෙන් අපිට මෙන්න මේකේ ලයිට් කලර් එකක් මෙහෙම තෝරන්න පුළුවන්. මම ලයිට් කලර් එකක් තෝරනවා. තෝරලා එතකොට ෂේප් එක අපි හදාගෙන ඉවරයි. දැන් අපිට ඕන තැනකට මේක අරගෙන යන්න පුළුවන්. සහ මේක තවදුරටත් සයිස් එක අඩු වැඩි කරන්න අපිට පුළුවන්. මේක ටිකක් මෙහෙම පල්ලෙහෙන් තියලා මේ දෙපැත්තෙන් පොඩ්ඩක් මෙහෙම ඇදගමු. ලස්සනට මේක හදමු. ඔන්න ඔහොම තියෙන මේක. තව ටිකක් පොඩි කරගන්න පුළුවන්. නෑ කමන්න. ඔය ගන්නට තියමු. තව ඔයාලට ඕන නම් මේක අඩු වැඩි කරලා හදාගන්න පුළුවන්. මේ විදිහට. හොඳයි. ඊට පස්සේ අපිට කරන්න කියලා තියෙන්නේ මොකද්ද? අපිට මේක සර්ව් කරන්න කියලා තියෙනවා. මොකද්ද? ඔෆිස් රිපෝට් කියලා. මම ඒකත් කොපි කරගන්නවා මට ලේසි වෙන්න. මම කොපි කරගෙන මේ ડોකියුමන්ට් එක මේක සර්ව් කරන්න යන අපි ෆයිල් වලට ගිහිල්ලා සර්ව් ඇස් වලට යනවා. සර්ව් ඇස් වලට ගිහිල්ලා මෙතන මම අර කොපි කරගන්නපු නම දෙනවා ඔෆිස් රිපෝට් කියලා. දීලා මට මේක PDF එකක් විදියට ඕන වෙනවා. ඒ නිසා මම මේක PDF කියන එක තෝරනවා. ඒ කියන්නේ මේක මම කියවන්න විතරක් පාවිච්චි කරන්න කියලා අදහසින් PDF එකක් තෝරනවා. මට මෙතනින් ලොකේෂන් එකක් තෝරන්න පුළුවන්. දැනට මම ඔන්ලයින් ඔෆිස් කෝස් කියන ඒ ෆෝල්ඩර් එකට මම මේක සර්ව් කරනවා. අපිට ලැප් එක ටිකක් මේ ගොඩක් සොෆ්ට්වෙයාර්ස් ඕපන් කරලා තියෙන නිසා පොඩි වෙලාවක් ගන්න. ඊට පස්සේ අපිට අපි ටයිප් කරපු ડોකියුමන්ට් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. දැන් මම මේ ඕපන් කරපු එක මේ විදිහට පේන්නේ. මම ඔයාලට මුලින්ම කිව්වේ මම ඔයාලට පේපර් එක වගේ දියර කොටසත් එක්කම කරන නිසා එතකොට මේක මේ විදිහට අපිට ස්ක්‍රෝල් කරලා බලන්න පුළුවන්. දැන් අපි කරපු කොටස මේ තියෙන එක. දැන් අපි හදපු කොටස තමයි මේ තියෙන්නේ. මේක වෙනම ඔයාලා මට හදලා එවන්න ඕන. ඊළඟට මම දැන් මේක ක්ලෝස් කරන්නම්. අපි මේ ડોකියුමන්ට් එක තමයි දැන් හැදුවේ. මේ ડોකියුමන්ට් එක ඔයාලා හදලා මට එවන්න ඕන. අපිට තව වෙලාව ඉතුරුනොත් මම ඔයාලට දාලා තියෙනවා ෂේප් එකට ටෙක්ස්ට් ඉෆෙක්ට් ඇඩ් කරන්න කියලා දාලා තියෙනවා. කලර්
chart color change කරන්න කියලා page border එකක් add කරන්න කියලා දාලා තියෙනවා. ඔයාලට time තිබුණොත් ඔයාලා ඒ ටිකත් කරන්න. කොහොමද කරන්න කියලා මම දැන් ඔයාලට පෙන්නන්නම්. chart එකට යන්න. එතකොට මේ chart එකට color එකක් apply කරන්න පුළුවන් අපිට. මේක උඩ double click කරන්න. double click කරාම අපිට මෙන්න මෙතන මේ විදියට bold මේක open වෙනවා. ඒකේ ස්ලොයිඩ් field guardian field මේ වගේ අපිට වර්ණ වර්ග තියෙනවා. මම මේ එක වර්ණයක් උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙන්න මෙතන අපිට color open වෙලා පෙන්නනවා. මෙතන color කියන එකේ මෙතන ක්ලික් කරාම වලට colors වර්ග ගොඩාක් බලා ගන්න පුළුවන්. මෙන් එක color එකක් කොහොමද මම ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති මේ chart එක color apply වෙන විදිය. මේක උඩ මම ක්ලික් කරලා මම colors එකක් මෙහෙම උඩ ක්ලික් කරන. ඒතකොට ඔයාලට පේනවා ඇති මේ colors apply වෙනවා. මේ විදිහට color එකක් apply කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන කොලම්ස් වල පාට වෙනස් කරන්න ඕන නම් මෙන්න මෙතන අපිට පුළුවන් මේ තියෙන කොටස් වලින් කොලම්ස් එකේ පාට change කරන්න. ඔයාලට වෙලාව තිබුණොත් විනාඩි 30න් මේ ක්‍රියාකාරකම නතර කරන්න ඕන. විනාඩි 30ට වඩා ඔයාලට වෙලාව ඉතුරුනොත් මම මේ කියන වෙනස්කම් ටිකත් ඔයාලා කරන්න ඕන. හොඳයි. ඊට පස්සේ shape එකට ඔයාලට තවත් ඉෆෙක්ට් දාන්න පුළුවන්. කොහොමද අපි මේකට ඉෆෙක්ට් දාන්නේ? මේක උඩ මෙහෙම ක්ලික් කරන්න. දෙපාරක් මේක ක්ලික් කරනකොට මෙන්න මෙතන අපිට එනවා shape style කියලා. මේකට ගියාම අපිට මේකේ තවත් වර්ණ දාන්න පුළුවන්. මේ විදිහට මේක අපිට තව modify කරන්න පුළුවන්. outline එක හදන්න. text effect එකක් මෙතනින් අපිට දාන්න පුළුවන්. text effect එකක් දාන්න. ඔයාලට වෙලාව ඉතුරු නොතේ පැහැදිලි නමක් තෝරලා එහෙම දාන්න පුළුවන්. එතකොට shape එකට text effect එකක් දැම්මා. shape එක තව දුරටත් modify කරා. ඒ වගේ වෙනස්කම් කරා. තව අපිට මේකට border එකක් දාන්න පුළුවන්. border එකක් දාද්දි නම් මේ shape එක තව ටිකක් ඉහළින් තියෙන්න ඕන. මෙතනිනුත් තව පොඩ්ඩක් ඉඩ එන්න ඕන. මම ඒක දාලින්ම වලට පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. මන්න layout වලට යන්න. මෙතන border තියෙන page layout යටතේ border එකට ගියාම අපිට border වර්ග ගොඩක් බලා ගන්න පුළුවන්. මේ තියෙන border වලින් මෙන්න මෙතනට ක්ලික් කර කර බලන්න border එකේ line එක එන්න ඕන විදිහ අපිට බලා ගන්න පුළුවන්. double line ද නැත්නම් මේ විතර කැඩි කැඩි තියෙන ඉරිද ඔයාලට කැමති එකක් තෝරගන්න පුළුවන්. shadow එකක් එක්ක එන්න ඕනද? ඒ විදිහට බලන්න. බලලා ඉවර වෙලා මේක ක්ලික් කරලා අපිට preview එක බලා ගන්න පුළුවන්. ඔක්කොම අපි හදලා ඉවර වෙලා okay කියන එක උඩ ක්ලික් කරන්න. එතකොට මේක apply වෙනවා. දැන් මම අර ඉස්සෙල්ලා ඔයාලට කිව්වේ මේ shape එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ කියලා මෙන්න මේ හේතුව නිසා. බලන්න දැන් border එක apply වුණේ shape එකත් මේ shape එකත් අතර ඉන්නේ. එහෙම වෙන්න බෑ. නම් මේ shape එක අපි ආයෙ හදන්න ඕන. මේක පොඩ්ඩක් පොඩි කරන්න border එකට වඩා ඇතුළට එන විදියට. මේ පැත්තෙම border එකට වඩා ඇතුළට එන විදියට මේක හදා ගන්න ඕන. දැන් තව ටිකක් අපිට ඕන නම් මේක පහතට කරන්න පුළුවන්. හරි. ওই විදියට අපි ගානට මේක ඇඩ්ජස්ට් කරලා හදා ගන්නවා. මේ විදියට border එක apply කරගන්න පුළුවන්. හොඳයි. දැන් අපි එතකොට සම්පූර්ණ ඉගෙන ගන්නපු දේ tools වල මේ යෙදුමක් තමයි දැන් අපි කරලා බැලුවේ. ඔයාලට මොනවා හරි ගැටලු එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. මම හිතනවා මේ ප්‍රැක්ටිකල් එක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. මේ ප්‍රැක්ටිකල් එක දැන් හැමෝම කරන්න ඕන. කරලා ඉවර වෙලා මට මේක දාන්න. දැම්මම වැඩි අඩුපාඩු මම ඔයාලට හදන්නම්. තව ප්‍රැක්ටිකල් එකක් දාන්න. ඒතර සාමාන්‍ය ප්‍රැක්ටිකල් දෙකක් දානවා. දෙකම මට කරලා දාන්න. එහෙනම් අද දවසේ කරපුව තේරෙන්නේ නැති කියලා හිතනවා. හැමෝටම බුදු සරණයි. අපි ලබන සතියේ Excel පාඩමෙන් ආයෙ මුණ ගැහෙමු. Word පාඩමේ ගැටලු තියෙනවා නම් Excel පාඩම පටන් ගත්තයින් පස්සේ උනත් අහන්න පුළුවන්. හැමෝටම එනම් බුදු සරණයි.